අපි අද බිලින් වලින් අද විශේෂ කෑමක් හදන්න යන්නේ බිලින් වලින්. අපි බලමු අද අවසානයේ දක්වා බලමු. අද මම මේ පටන් ගන්න බිලින් ටික මේ වගේ කපා ගන්න. කපාගෙන තියාගන්න බිලින් ටික. තෙල් සල්පයක් දාගන්නවා. පසුව ඒක දාගන්න. දාලා අත් කරගන්න. ඔයගොල්ලන්ට සෝදුරු ටික මේ විදිහට අයින් කරගන්න. සුව මිරිස් මේ වගේ මිරිස් ටිකක් බැද ගන්න. බැදගත්ත මිරිස් ටික මේ විදිහට බ්ලෙන්ඩර් එකකට දාලා සෝදුරු ටිකත් මේක එකටම දාලා ටික කඩා ගන්න. සෝදුරු සොල්පත් එකටම දාලා මේක බෙන්ඩ් කරගන්න. මේ විදිහට සුදු ලුණු චොප් කරලා තියාගන්න. මේ විදිහට බිලින් ටික පොඩ්ඩක් බදලා අරගන්න. මේ විදිහට බදලා අරගන්න ඕන බිලින් ටික. පොඩ්ඩක් සම්බෙනකන් තියලා පසුව බිලින් ටික පාගන්න. කරගත්ත කාලේ දානම දාගත්තා. කරගත්ත කාලේ මම කොටාගත්ත සූදුරු මිරිස් මම දාගත්තා. කොට දාගත්ත ඊට පස්සේ බිලින් ටික බිලින් කරනවා. ලුණු ටිකක් වැඩිපුර මම දාගත්තා. ඉතින් පොල් නිසා ලුණු ටිකක් වැඩිපුර දාගත්තා. ඒක කරගන්නවා. චීනි. අපි අදාගත්ත බිලින් චට්නියක් කියන්නත් පුළුවන්, අච්චාරුවක් කියන්නත් පුළුවන්. මේක රසයි මේක බලන්න පුළුවන්.